නමස්කාරය තුන් වතාවක් සජ්ජායනා කරමු. අල්මයන්න බුද්ධම් සරණම් ගච්ඡාමි සංඝම් සරණම් ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි บุ ද්දං සරණං ගච්ඡාමි ဓမ္မං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังอดินนาดานาเวรมณีสิกขาปดังหักบรมจริยาเวรมณีสิกขาปดังมุสาวาทาเวรมณีสิกขาปดังสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังวิกาลโภจนาเวรมณีสิกขาปดังนัจจกีตวาดิตวิสุขดัสนาเวรมณีสิกขาปดังมาลากันดวิเลปนธารณมันดนวิบูสนัตตานาเวรมณีสิกขาปดังอุจฉาสายนมหาสายนาเวรมณีสิกขาปดังจาตรูปรจตปฏิกานาเวรมณีสิกขาปดังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิหักบรมจริยาเวรมณีสิกขาปดัง
සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටේ ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉමානි පබ්බජ්ජා දස සික්ඛාපදානි සමාදියාමි ඉමානි පබ්බජ්ජා දස සික්ඛාපදානි සමාදියාමි ඉමානි පබ්බජ්ජා දස සික්ඛාපදානි සමාදියාමි තිසරණේන සද්දෙන් පබ්බජ්ජා දස සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බා ඉමානි පබ්බජ්ජා දස සීලානි සමාදියාමි පැවිදි දස සීලය සමාදන් වෙමි පැවිදි දස සීලය සමාදන් වෙමි පැවිදි කියලා පොඩි කෑල්ලක් දෙනවා පබ්බජ්ජා කියන්නේ ඒකට මම පැවිදි කෙනෙක් පබ්බජ්ජා මොකද්ද මේ දස සීලෙන් පිළිඹු වන්නේ අර්ථවත් කරන්න උත්සාහ කරන්නේ කියලා බැලුවාම ඒ නිදන් කතාව හරිම ගැඹීරයි. හරිම ගැඹීරයි. දැන් මාව චතුරාර්ය සත්‍යයට ඇඩගස්සන්න ඕනේ. චතුරාර්ය සත්‍යයට ගැලපෙන විදියට මම දකින්න ඕනේ, අහන්න ඕනේ, කතා කරන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ, හිතන්න ඕනේ. අලුත් ජීවිතයක් නේ චතුරාර්ය ජීවිතයක්. කොහොමද ඒක කරන්නේ? හරිම අමාරුයි. ඇයි මෙච්චර කාලයක් කඩවල වල කොත්තු කාලා, රයිස් කාලා, නටලා කාලා බීලා, ෆෝන් අරගෙන මිනිසුන්ට බැනලා, තරවටු කරලා ඕම ආපු ස්ටයිල් එකක් තියෙනවා මට. ඒක මගේ යම්කිසි ජීවන රටාවක්. අර මිටි වලින් ගාලා කරලා, සුද්ධ කරලා, පිරිසිදු කරලා අලුතෙන් හදනවා වාගේ දැන් මේ චරිතේ කඩතොළු කරලා හදන්න ඕනේ. ඒ බිත්ති ටික, කපරාදු ටික, උළුවව් ටික කඩලා බින්දලා ඔක්කොම අයින් කරලා අලුතෙන් බිත්ති බැඳලා අලුතෙන් ඔක්කොම හදන්න ඕනේ. කන හදන්න ඕනේ, ඇස හදන්න ඕනේ, දිව හදන්න ඕනේ. දිව කියන්නේ කතා කරන විලාසය හදන්න ඕනේ. ඇඩරුව හදන්න ඕනේ.
ඉඳ ගන්න නැටි, නැගිටින නැටි, සක්මන් කරන නැටි, වළඳ නැටි, සතපෙ නැටි ඔක්කොම හදන්න ඕනේ. මහර වැඩේ. ඒක හදන්න ක්‍රමයක් නැහැ. ඒනම් ඕනම ක්‍රමයකට ඇඩගැහිමේ දක්ෂකම ඉස්සලා හදලා ඉන්න ඕනේ. ඕනම ක්‍රමයක් දුන්නොත් ඒකට අනුගත වෙලා ඇඩගැහිලා වාසය කරන ඒ ප්‍රඥාව, ඒ දක්ෂකම, ඒ වීරිය, පෞරුෂත්වය වඩලා ඉන්න ඕනේ. ඒකට තමයි දුන්නේ පබ්බජ්ජා දසසීලානි සමාදියාමි. පැවිදි කෙනෙක් ප්‍රතිපත්තියක් විදියට පුරුදු කරන සීලයක් තියෙනවා. ඒකට ඇඩගැහිලා ඒ පුහුණුව ලබන්න, ඒ පෞරුෂත්වය වඩන්න, ඒ වීරිය Taman තුලින් අවදි කරගන්න. එහෙම වුණොත් චතුරාර්ය සත්‍ය චරිතයක් විදියට ජීවත් වෙන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගික චරිතයක් බවට පත් වෙලා ජීවත් වෙන්න පුළුවන්. පටිච්ච සමුප්පාද චරිතයක් බවට පත් වෙලා ජීවත් වෙන්න පුළුවන්. හේතුඵල ධමයක් විදියට පත් වෙලා ජීවත් වෙන්න පුළුවන්. සියල්ල විශ්ව ධර්මතාවයන්, විශ්ව ක්‍රියාදාමයන් අනුගත වෙලා දෙන දේ වළඳලා වෙන දේ බලාගෙන ඉන්නවා. එයා විශ්ව කුල පුත්‍රයෙක්. එයා විශ්ව කුල පුත්‍රයෙක්. විශ්වයේ විසින් දායාද කරපු විශ්ව දරුවෙක්. බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. විශ්වයෙන් දෙන දේ වළඳලා විශ්වයේ කරන දේ බලන් ඉන්නවා. ප්‍රතිචාර නැහැ. අටලෝ දහම ඒ උත්තමයා ඉදිරියේ දනගාලා নমස්කාර කරනවා. කල්ප කාලාන්තරයකට සැරයක් බුදුරජාණන් වහන්සේ සරණ ගිය බ්‍රාහ්මණයෙක් දැක්කා. බුද්ධ ධම්ම සංඝ කියන තිසරණේ පීඨෝපු ඒ පුද්ගලයෝ 8 දෙනාගෙන් භික්ෂුන් වහන්සේ නමක් දැක්කා කියලා මේ විශ්වය සතුටු වෙනවා. එතනටපත් උනේ කොහමද? මම හැඩගැහෙන්න පුළුවන් පෞරුෂත්වයේ කියන ඒ පාරමිතාව වඩලා. ඒක පාරමිතාවක් විදිහට ගමු අපි. පාරමිතා 10 එක ලියලා නැහනේ. මන් නැහැ 11 වෙනි අංකේ දාලා ලියා ගන්න. කොළ තියනවනේ ඕන තරම්. එහෙනම් මේ ලෝකේ සසරෙන් නිදහස් වෙන්න මොනවාරි ක්‍රමයක් තියෙනවා නම් මම ඒකට අනුගත වෙනවා. ඒ ධර්මතාවය සරණං ගච්ඡාමි වෙනවා. ඒ ධම් සරණ යනවා. ඒ එසේ වඩලා පුරුදු කරලා නිදාස් වෙච්ච යම්කිසි තාපසයෙක් භික්ෂුවක් ශ්‍රමණෙක් සිටිනවා නම් ඒ සංඝ සරණ යනවා. බුදුන් වහන්සේලා මේ මහ පොළවේ සත්‍යයට සංසාර විමුක්තිය වෙනුවෙන් පෙන්නපු 84000න් මම නිවෙන යම් ධර්මයක් තියෙනවා නම් ඒ බුදුන් සරණ යනවා. සරණ යන්නත් බුදුහාමුදුරන්ට අඩ ගෑන්න ඕනේ. සෙල්ලම් නෑ වැඩේ. අර ගෙවල් වල මිනිස්සු කාන්තාවට අඩ ගෑනවා. නැත්තම් පවුල් හවුල්ලු. එයාගේ ಗುಣ කියාගෙන බල්ලා ඉඹල බලලා යනවා. බල්ලා දන්නවා මේක කෑවොත් ඉවරමයි. ඇබ්ඩොමන් පේන් රා වෙනකොට ඉවරයි. පාමසිට ගිහලා ඉල්ලුවට ඩොන් පෙරඩොන් දෙන්නෙත් නැහැ. බල්ලා දන්නවලු මේක කෑවොත් ඉවරමයි. අද රෑ නෙමෙයි සතියක් ඩොන් පෙරඩොන් කියලාවලා. නමුත් මේ මිනිස්සයා කනවලු ඇයි? පෞල් ජීවිතය ගෙනියන්න එපාය. පස්සේ වොස්රූම් ගිහිල්ලා ඇඟිල්ල කට ඇතුළට දාලා පොඩි දිව ස්පර්ශ කරලා සේරම වමනේ කළා දානවා. කාලා වතුර ටිකක් බීලා මොකවත් උන්නේ වගේ ඉන්නවා. අරක රස කර කර කනවා. ඇයි එන්නේ? ඒ කාන්තාවගේ මොන දුර්වලකම හඩුව තිබුණත් හැඩගැව් නැත්තම් පවුල හවුල්. බලන්න
පෘථග්ජන ලෝකයේ තුල රාගය මුල් කරගත්තා වූ බැඳීම හේතු කොටගෙන ගොඩනගාගත්තා වූ පෞල් ජීවිතය ඉදිරියට ගෙනියන්න එච්චර ඇඩ ගැහෙන්න පුළුවන්ලු. මොන හඬුව දුර්වලකම තිබුණා තාක බලාගෙන ඉවසගෙන දරාගෙන ඒ පෞල් ජීවිතය ආරක්ෂා කරගෙන යන්න පුළුවන්ලු. සියලු දේවල් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරුම් අරගෙන මේ හැම දේ තුලම තියෙන බොරුවක් මුලාවක් කියන එක අවබෝධ කරගෙන සියල්ලෙන් නිදහස් වෙච්ච මට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගත වෙන්න බැරිලු. පුදුජන තමයි දුකට තමයි යන්නේ භවගාමි තමයි. ඒතේ ගී අපට වඩා දක්ෂ නැද්ද අපායට යන්න? අපායට යන්නේ අදක්ෂයි. හැබැයි පිරිනිවන් පාන්න මම අදක්ෂයි. එහෙනම් මට වඩා පියවරක් ඉදිරියෙන්. දැන් මට අපායට යන්න උනොත් ඒතේ දක්ෂකම නැහනේ. අපායට යන දක්ෂ මිනිසයාට නිවනට යන්න ඒ දක්ෂකම අනිත් පැත්තට පෙරළුවා. කාසිය අනිත් පැත්ත. අසත්පුරුෂ වැඩ කළා දැන් සත්පුරුෂ වැඩ කරනවා. අධර්මිෂ්ඨ වැඩ කළා දැන් ධර්මිෂ්ඨ වැඩ කරනවා. දුස්සීල වැඩ කළා දැන් සිල්වත් වැඩ කරනවා. කාසිය අනිත් පැත්ත. මට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගත වෙන්න බෑනේ. චතුරාර්ය සත්‍යයට අනුව මට ජීවිතයක් චරිතයක් ගොඩනගා ගන්න බෑනේ. හැම රූපයක් තුළම හැම ශබ්දයක් තුළම හැම රසයක් තුළම හැම චලනයක් ඉරියව්වක් තුළම හැම සිතුවිල්ලක් තුළම දුක හඳුනා ගන්න බෑනේ. ඒ දුකට හේතුව අවබෝධ කර ගන්න බෑනේ. ඒක නිරෝධ කරන මාර්ගය තේරුම් ගන්න බෑනේ. ඒක වඩලා පුරුදු කරලා ප්‍රත්‍යක්ෂ කරලා නිදාස් වෙලා නිවෙන තැනටපත් වෙන්නත් බෑනේ. මාර වැඩි. චතුරාර්ය සත්‍ය බෑ. අර ඉස්කෝලේ ආනා වගේ ගණන් බෑ. බෑනේ. ඉංග්‍රීසි බෑ. බෑනේ. 11 වසර අවුරුදු 11ක් නිකන් ABCD කීකියටියක් කතා කරන්න පුළුවන් වෙන්න එපායි. නිකන් ABCD වත් කිව්වේ නෑනේ. පන්ති වෙලාවේ පැනලා එළියට ගිහලා ගස් වලට ගල් වලින් ගන්නවා කුරුල්ලොන්ට කෑ ගන්නවා. ඉතින් එහෙම තමයි කළේ. ඉංග්‍රීසි බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ජීවත් වෙන්න බෑනේ. චතුරාර්ය සත්‍යයට අනුව ජීවත් වෙන්න බෑනේ. අඳුර අමාරුයිනේ. ඇයි ඔක්කොම ලස්සනට පේනවනේ. රසයිනේ මේවා කොහොමද දුකක් වෙන්නේ? පුදුම වැඩේ. දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන දුක්ඛ සත්‍යයට අනුව ජීවිතය ගොඩනගා ගන්න බෑ. හැමතැනම හේතුවකුයි ඵලයකුයි හේතුවකුයි ඵලයකුයි 0.1 කියලා හේතුවයි ඵලයයි කියලා මේක ගනුදෙනු කරනවා. මේක දැකලා හේතුඵල දාමින් චරිතය ගොඩනගා ගන්න බෑ. එච්චර දුර්වලයි මම. මෙන්න මේ විදියට අපිට මේ 84000න් අපි නිවෙන ධර්මය මොකද්ද? ඒ ඕනම ධර්මතාවයකට අනුව චරිතය ගොඩනගා ගන්න පුණුවක් තමයි මේ පැවිදි දසශීලය තුලින් අපට දෙන්නේ. අලුත් පාරමිතාවක් අපට උගන්වනවා. සංසාරයේ ගෙනාපු නැති දක්ෂකමක් අපට පුහුණු කරවනවා. අද ඉඳලා පේන දේවල් ඇත්ත නෙමෙයි, හැයෙන දේවල් ඇත්ත නෙමෙයි, මේ දැනෙන රස ඇත්ත එකක් නෙමෙයි. අනුභ්‍රමණ වෙන එක වෙනස් වුණොත් ඔක්කොම වෙනස්. ඉතන දේවල් එකක්වත් ඇත්ත නෙමෙයි, ගිහිල්ලා බලනකොට වෙන දෙයක් වෙලා. මොකවත් ඇත්ත නෙමෙයි. මෙන්න මේ චරිතය කොට නගා ගන්න කිව්වම යා ඒකට සමවැදිලා පේන දේවල් ඔක්කොම බොරුන මාරෙ ඔක්කොම බොරු පේන්නේ. ඔක්කොම බොරුනේ. කවුද ඉන්නේ? බොරුවක්. නෑ අර ස්වාමීන් වහන්සේ අඳුනා ගන්න මිනිස්සු තියපු නම. එතන පුද්ගල සත්වයක් නෑ. උන්වහන්සේත් විශ්වාස කරන 80ලා මම කියලා. දැන් බලන්න ඔබ වහන්සේත් විශ්වාස කරන. එහෙම කෙනෙක් නෑ. මේ පේන දේවල් ඔක්කොම බොරු කියලා දැඩි විශ්වාසයකින් නාම රූප දිහා බලාගෙන ඉන්නවා. මොනවා වුණත් කලබල වෙන්න ඔක්කොම බොරු.
නිවෙන්නේ මොනවද? ඒක විතරක් ඇත්ත අනිත් ඔක්කොම බොරු. මේ විදියට චරිතයක් ගොඩනගාගෙන ඒ චරිතය තුල දවස ගානේ දුක තුනී කරනවා, ආශ්‍රව දුරු කරනවා, කෙලෙස් නිරෝධ කරනවා, දවස ගානේ නිවනට ලං වෙනවා. එහෙම ජීවිතයක් චරිතයක් ගොඩනගා ගන්න බෑ. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා ඕකාසහම්බන්තේ පබ්බජ්ජා දසසීලං ධම්මං යාචාමි අනුග්ගං කତ୍වා සීලං දේතමේ බන්තේ කියලා අපි කතා කරලා ඉල්ලගමු. පිණ්ඩපාතේ යමු. සිල් පිණ්ඩපාතේ ගිහිල්ලා ස්වාමීනි අපට මේ සංසාරේ නිදහස් වෙන්න පැවිදි දසසීලය සමාදන් කරවනසේක්වා. දෙවනි වතාවට තුන්වෙනි වතාවට අපි සීලය සමාදන් කරවලා සීල ප්‍රතිපත්තිය තුල සීල ප්‍රතිපදාව තුල අපිව ශක්තිමත් කරනසේක්වා කියලා ඉල්ලීමක් කරමු. කරලා ඒ සීලය සමාදන් වෙලා සීල චරිතය අපි තුල ගොඩනගලා ඕනෑම චරිතයකට අඩගැහෙන්න පුළුවන් දක්ෂකම, පෞරුෂත්වය, වීරිය වඩාගමු. අපේ ජීවිතේනේ කවුරුත් අපිට නඩු කියන්නේ ඇයි ඔබ වහන්සේ සංවර කියලා කවුරුත් නඩු කියන්නේ ඇයි ඔබ වහන්සේ ඉස්සරට වඩා ගොඩක් සිල්වත් මොකද ඔබ වහන්සේට උනේ එකපාරට හොඳට හිටියන්නේ මාළු අල්ලලා කෑ ගාගා එකපාරට මොකද මේ සුදු වැඳගෙන පන්සල් ගානේ විදින්නේ කවුරුත් ආන්නේ වෙරි බීලා කක්කුට්ටා වගේ පාර පුරා ඇවිදිනවා ඉසඩ අකුර වගේ අරේටයි මේටයි වැනි පාර පුරා ඇවිද්දා කානුවල තමයි වැඩිපුර බුදියාවේ. ඇයි ඔබ වහන්සේ අද බොන්නේත් මොකවත් නැතුව හරියට පිළිවෙලට ඉන්නේ. කවුරුත් ආන්නේ කෙනෙක් සිල්වත් වෙන එකට විරුද්ධ වෙන මිනිස්සෙක් නෑ. සංවර කමකට ගැටෙන මිනිස්සෙක් නෑ. පිළිවෙලට වැඩ කරන පිළිවෙලට කටයුතු කරන කට්ටියට කොඳුරන්නේ අපිලිවෙලටයි දුස්සීලකමටයි අසංවරකමටයි මිනිස්සු විරුද්ධ වෙන්නේ. එහෙනම් යාපත කරන්න දෙපාරක් හිතන්න අවශ්‍ය නැහැ. යාපත් විදිහට ජීවත් වෙන්න දෙපාරක් හිතන්න අවශ්‍ය නැහැ. එහෙනම් මේ පැවිදි දස සීලය අපිට සීල පාරමිතාව සීල චරිතයක් අපි තුල වඩා ගන්න අපට පුහුණු වෙන්න අවස්ථාවක් උදා කළා. ඒ පුහුණුව ලැබලා තම තමන් නිවෙන ප්‍රතිපදාව තුළ අලුත් චරිත නිර්මාණය කරන්න ඒක ආර්ය අෂ්ටාංගික චරිතයක් වෙන්න පුළුවන් චතුරාර්ය සත්‍ය චරිතයක් වෙන්න පුළුවන් හේතුඵල ධමයෙන් යුක්ත චරිතයක් වෙන්න පුළුවන් කර්මඵල විශ්වාසයෙන් ගොඩනගා ගත්තා වූ චරිතයක් වෙන්න පුළුවන් පටිච්ච සමුප්පාදයේ චරිතයක් වෙන්න පුළුවන් 84000කින් යම්කිසි සූත්‍රයකින් ගොඩනගා ගත්තා වූ චරිතයක් වෙන්න පුළුවන් කුමන චරිතය වුණත් නිවෙනක ස්ථිර නම් ඒ සියලු දේවල් නිවන් මාර්ගයේ විදියටයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. එහෙනම් මේ සීලය අපිට අලුත් පාරමිතාවක් අලුත් චරිතයක් බවට පත් වෙලා අපේ සියලු අඩුපාඩු දුර්වලකම් නිවැරදි වෙලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න මේ සමාදන් වෙච්ච පැවිදි දස සීලයත් ඒ තුලින් ලබාගත්තා වූ මාර්ගඵල නිවන් කමඨාන් අවබෝධයත් අපේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.